හයි අද කතා කරන්නේ good services part 2 ලාස්ට් වීක් එකේ මට වීඩියෝ එක කරන්න බැරි වුණා part 2 වීඩියෝ එක වර්ක්ලෝඩ් එකත් එක්ක පොඩ්ඩක් බිසි වුණා. ඉතින් ටයිම් එක හම්බෙච්ච ගමන් මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පොඩි රීකැප් එකක් කළොත් එම ලාස්ට් වීඩියෝ එකේ මොකද කතා කළේ කියලා අපි කතා කළා. මොකද්ද සර්විස් එකක් කියන්නේ, මොකද්ද හොඳ සර්විස් එකක් කියන්නේ මොකද්ද, ඒ වගේම මේ පොතේ කතා කරන ෆස්ට් ප්‍රින්සිපල්ස් 3 ගැන අපි කතා කළා. ඒක තමයි සර්විසයක් වුණාන් පස්සේ හොයාගන්න ලේසි වෙන්න ඕනේ. ඉතින් අපි මේකෙදි කතා කළා කොහොමද සර්විස් එකට නේම් එකක් දානකොට අපි මොනවද අවොයිඩ් කරන්න ඕන දේවල්, සර්විස් එකට නමක් දානවා නම් කන්සිඩර් කරන ඕනේ පොයින්ට්ස් මොන වගේ දේවල්ද, ඒ කියන්නේ මොන වගේ ෆැක්ට්ස්ද අපි හිතන්න ඕනේ කියලා අපි කතා කළා. ඒ වගේම සෙකන්ඩ් ප්‍රින්සිපල් එක ගැන කිව්වොත් එහෙම අපි කතා වුණා සෙකන්ඩ් ප්‍රින්සිපල් එකේදී අපි පර්පස් එකක් ඩිෆයින් කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ සර්විස් එකක් වුණාන් පස්සේ අපි කොහොමද කරන්නේ, කාටද මේ සර්විස් එක ප්‍රොවයිඩ් කරන්නේ, ඒ වගේම ඇයි මේ සර්විස් එක ප්‍රොවයිඩ් කරන්න කියලා අපි මේ දේවල් ටික ඩිෆයින් කරගන්න ඕනේ. එතකොට සර්විස් එක ඩිසයින් කරන්න ලේසි. හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රින්සිපල් එක තමයි අපි සර්විස් එකෙන් මොකද්ද වෙන්නේ කියන එක යූසර්ට එක්ස්පෙක්ටේෂන් එක අපි පොඩ්ඩක් කලින්ම හදලා තියන්න ඕනේ. ඉතින් අපි මේ පොයින්ට් එකේදී කතා කළා මොනවද එක්ස්පෙක්ටේෂන් ටයිප්ස් මොනවද, එතකොට අපි මේ කොහොමද මේ වගේ ටයිප්ස් ආවහම පස්සේ ඒවා හැන්ඩල් කරන්න කියලා. මතක් කළොත් මොනවද ටයිප්ස් ටික කියලා අපි එක්ස්පෙක්ටේෂන් ගැන කතා කරනකොට ඉතින් ඒ ටයිප්ස් එක තමයි යුනිවර්සල්, assumed, ඒ වගේම outlier. ඉතින් අපි මේ එක්ස්පෙක්ටේෂන් කතා කරන මේ ගැන කතා කරලා ඊට පස්සේ මේවා කොහොමද මැනේජ් කරන්න කියන එක අපි කතා කළා ඒ ප්‍රින්සිපල් එකේදී. ඉතින් ඒක තමයි ලාස්ට් වීඩියෝ එකේ රීකැප් එක. ඉතින් පොඩි දෙයක් කියන්නම්. මොකද දැන් අපි මේ කතා කරපු ප්‍රින්සිපල්ස් තුනම ගොඩක් වෙලාවට අපිට ඕන වෙන්නේ ඒ කියන්නේ සර්විස් එක ඩිසයින් කරනකොට සර්විස් එකේ මුල් ස්ටෙප්ස් ටිකේදී. ඒ කියන්නේ යූසර් කෙනෙක්ට සර්විස් එක හොයා ගන්නකොට, එතකොට ඒ සර්විස් එක ගැන එක්ස්පෙක්ටේෂන් එකක් හදා ගන්නකොට, සර්විස් එක ගැන යූසර්ට තේරුම් ගන්න ගියාන් පස්සේ අපිට ඔන්න ඔය දේවල් වලදී තමයි අර කලින් අපි කතා කරපු ප්‍රින්සිපල්ස් තුන ගොඩක්ම ඕන වෙන්නේ. ඉතින් අද කතා කරන ප්‍රින්සිපල්ස් 4ක් ගැන. එතකොට මේ ප්‍රින්සිපල්ස් 4 ගොඩක් වෙලාවට අපිට ඕන වෙන්නේ සර්විස් එක යූස් කරනකොට. එතකොට ඒ වෙලාවෙදි යූසර්ගේ කොහොමද එක්ස්පීරියන්ස් එක අපිට ඉම්ප්‍රූව් කරන්න පුළුවන්, අපි කොහොමද ඒකට මේ ප්‍රින්සිපල්ස් වලින් උදව්වක් ගන්න කියන එක අපි අද කතා කරද්දී ගොඩක් වෙලාවට මම එක්ස්ප්ලেইন කරන්න එක්ස්පෙක්ට් කරනවා. ඉතින් අපි එහෙනම් වැඩි වෙලාව ගන්න නැතුව අපි පටන් ගමු අපේ ප්‍රින්සිපල්ස් ටික කතා කරන්න. හතරවෙනි ප්‍රින්සිපල් එක තමයි enable each user to complete the outcome they set out to do. ඉතින් මේකෙදි අපි කතා කරන්නේ ඇත්තටම කියනවා නම් යූසර් කෙනෙක්ගේ යූසර් ගෝල්ස් අචීව් කරගන්න අපි කොහොමද හරියට යූසර් එක්ස්පීරියන්ස් එකක් ඩිසයින් කරන්නේ, ඒකට අපි මොකද්ද කරන්න ඕනේ. අපි අද කතා කරන්නේ මේ ප්‍රින්සිපල් එකේදී ඔය දේ ගැන. ඉතින් යූසර් ගෝල්ස් කියන දේ සෑහෙන ඉම්පෝර්ටන්ට්. මොකද අපි ඒ ගැන කතා කරනවා නම් ඒ කියන්නේ හිතන්නකෝ අපි තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ වැදගත්ම පොයින්ට්ස් දෙකක් තියෙනවා. ඒක තමයි එක්ස්පීරියන්ස් එකක් ඩිසයින් කරන්න ගියාන් පස්සේ අපි තේරුම් ගන්න ඕනේ අපි මොන සර්විස් එක ප්‍රොවයිඩ් කළත් ඒ ප්‍රොවයිඩ් කරන සර්විස් එක අල්ටිමේට්ලි ඩිෆයින් කරන්නේ අපේ යූසර්ස්ලා. මොකද එයාලගේ යූසර් ගෝල්ස් ටික අචීව් කරගන්න අපි මේ ප්‍රොවයිඩ් කරන සර්විස් එකෙන් එයාලා හිතන විදිහටම පුළුවන් වුණොත් තමයි එයාලා ඒ සර්විස් එක ඒ විදිහට ඩිෆයින් කරන්නේ. ඒ කියන්නේ අපි මොන දේ කිව්වත් එයාලට සැටිස්ෆැක්ෂන් එකක් හම්බුනේ නැත්නම් අපේ සර්විස් එක යූස් කරලා ඇත්තට මේ සර්විස් එක ඉස්සරහට අපිට කරගෙන යන්න ටිකක් අමාරු වෙනවා. හරි. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක තමයි අපි ප්‍රොඩක්ට් එක ගැන හිතන විදිහ. අපි ප්‍රොඩක්ට් එක ගැන සර්විස් එක ගැන හිතන විදිහ. අපි යූස් කරන විදිහ. එතකොට අපි එක්ස්පෙක්ට් කරන දේවල් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් යූසර්ගේ පැත්තට ඒ සර්විස් එක ගියාම, නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක ගියාම. එතකොට අපි යූසර්ස්ලගේ පැත්තෙන් ඒ සර්විස් එක යූස් කරන විදිහ, එතකොට ඒ දේවල් ටික සෑහෙන්න ඒ එක්ස්පීරියන්ස් කියනවා අපි හිතන විදිහටම වෙන්න නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට රීසන් එක ඇවිල්ලා හිතන්න යූසර්ස්ලගේ බිහේවියර්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ සර්විස් එක යූස් කරන සිටුේෂන්ස් එක වෙනස් වෙන්න පුළුවන් එයාලට හම්බෙන එක්ස්පීරියන්ස් එක. එතකොට එයාලට තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක, ඒ කියන්නේ එයාලට මොන වගේ නොලෙජ් එකක්ද මේ ප්‍රොඩක්ට් එක ගැන තියෙන්නේ, මොන වගේ එක්ස්පීරියන්ස්ද එයාලට කලින් තියෙන්නේ, එතකොට එයාලගේ ඩෙමෝග්‍රැෆික්ස් එක්ක මේ දේවල් එක්ක ඉතින් ඇත්තරම කියනවා නම් අපිට
ප්‍රිඩික් කරන සමහලට අමාරුයි අපි හිතන දේම යස මේ ප්‍රඩක්් එක නැත්තන් සර්විස් එක යස් කරනකොට එක්ස්පිරියන්ස් කරයි කියලා. ඉතිං ඒ හින්ද තමයි ගොඩක් කලාවට අපි ප්‍රඩක්් එකක් ඩිසයින් කරනකොට නැතයින් සවිස එක ඩිසයින් කරනකොට අපි හිතන්න ඕන ගොඩක්ම යසගේ ගෝස්ටික චීව් කරගන්න අපි කොහොමද සර්විස් එක හල්ට ඩිසයින් කරන්න කියන එක. මේක ඇත්තරම කියනවන ලේසි පාට් එකක් නෙමෙයි මංහිතන්නේ අමාරුම පාට් එක මේක ගැන යක්ස්පිරස් ඩිසයිනස්ල විදිට අපි ගොඩක් කලාවට ස්ට්‍රගල් කරන පොයින්ට එකක් තමයි හරියට එක්ස්පීරන්ස එකක් කොහොමද යුසට දෙන්නේ ගැන එයා සැටිස්ෆක්ෂන් එකට යන්න පුළුවන් ගානට. ඉතිං මේකෙද අපි කතා කලාන දැන් අර ඉන්පෝර්ට්ම පොයින්ස් දෙගත් එක්ක යුසස් ලගේ එක බිහේවියස් තියෙනවා එතකොට එක ටේස්ට එක වෙනස් යාලගේ ඩෙමෝග්‍රෆික් එක වෙනස්සන්න පුළුවන් එක්ස්පිරන්ස එක දවල් වෙනස්සන්න පුලන් ලි කතා වුණාන. එතකොට අපි මොකක්ද කරන්න ඕනේ අපි තේරුම් ගන්නවන ලොකුමදේ තමයි අපිට ප්‍රඩක්් එකක් නැතන් සර්විස් එකක් ඩිසයින් කරනකොට අපිට ඕනදිර ඩිසයින් එක් කරලා පස්සේ අපිට බැහැ යුසස්ලයි ගෝල්ස් චේන්ජ් කරන්න නැත්තං ඕල්ට කරන්න. අපි හැම්වලේම අපේ සර්විස් එක කේට කරන්න ඕනේ යුස බේසයක අපි නැත්තං යුසස් ලගේ යුස බේසයක් කරගෙන ඒ යුසස් ලගේ මොනද යුස ගෝල්ස් කියල බලලා නැතම් පේන් පොයින්ස් මෝදිකල බලලා මොහහි ප්‍රබ්ලම එකක් තිරනගේ ප්‍රබ්ලම එක මොකක්ද කියල බල තමයි අපි සර්විස් එකක් කේට කරන්න එක ඩිසයින් කරන්න ඕනේ. එහෙම නැත්තං අපි සර්විස් එකක් ඩිවලප් කරලා එක ලෝන්ච් කලා කියලා හරියන්න හැ හරියට යුස බේසයක් හිටිය නැත්තම් ඒ අපිට ඇත්තරම කියරන සවිස එක ලෝන්ච් කරන වැඩක් නෑ ගොඩක් කලාට ෆ්ලොප් වෙන්න පුළුවන් ඒම නැත්තං හිතුව තරම් සක්සස් නැති වෙන්න පුළුවන්. ඉතිං අපිට මේ දෙවල් වොයිඩ් කරන්න පුළුවන් අපිට පුළුවන්නම් තේරුම් ගන්න යුසස්ලගේ ගෝල්ස් මොනවද එයාලට මොනවගේ ප්‍රශ්නද තියෙන්නේ අපිට පුළුවන්නම් යුසස්ලාව එම්පතයිස් කරන්න එයාලගේ තියෙන ප්‍රබ්ලම්ස් එක්ක සිටුවේෂන්ස් එක්ක අපිට පුළුවන් මේ දෙවල් හලට තේරුම් ගන්න. ඉතිං ඩිසයිනස්ලා විදිහට එම්පතයිස් කරනවා කියන එක සෑහෙන්න හොඳ කොලිටියක් ඕගලන්ට හදාගන්න පුළුවන්නම් ඇත්තරම කියන එක ස්කිල්ල එකක් කිවත් හරි. ඉතිං මම හිතන්නේ අපිට පුළුවන්නම් ඩිසයින් කරනකොට හිතන්න එයාලගේ ඒ තියන පේන් පොයින්ස් ගැන එතකොට එයාලගේ බැක්ග්‍රවන්් එක ගැන අපිට හිතලා පුළුවන්නම් එකන්නේ ඔයාලා බලන්න රිසෝසස් තියෙනවනන් ටයිම් එක තියෙනවනම් හැම්බලෙම් බලන්න යුස රිසර්ච් එකක් කරන්න පුළුවන්නම් කරන්න එතකොට යුස ඉන්ටවස් කරන්න පුළුවන්න්න ඇත්තං සර්වේස් වගේ දෙවල් කරන්න පුළුවන්නම් ඇත්තං අපිට රැන්ඩම්ලි පික් කරලා යුසස් දෙක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්නම් යුස ටෙස්ටිං වගේ දෙවල් කරන්න පුළුවන්නම් ඇත්තටම අපිට පුළුවන්ගෙනවා යුසස්ලාව පොඩ්ඩක් අන්ඩස්ටෑන්් කරගන්න ඔහේ ප්‍රඩක්් එකක් ඩිසයින් කරනට වඩා සම්ෂන්ස් බේස් කරගෙන. ඉතිං ඕක තමයි ප්‍රිසිපල එකති කතා කරන්නේ හරි අපි නදැන් යමු ඊට පස පින්සිපල් එකට. පස්වැනි පින්සිපල් එක තමයි workinaway that is familiar. මං එක්සාම්පල් එකම පටන් ගන්නම් මේක එක්ස්පේන් කර මතන එක ලේසිවේ. ඔයාලා හිතන්න ඔයාලා මොනවහරි ඔන්ලයින් පැට්ෆෝර්ම් එකක් යස් කරනවා නම් අපි එක්සාම්පල් ඇක දිට ගමු හරි මට ඉන්ශරන්ස එක පේ කරන්න ඕනේ මගේ ඉන්ශරන්ස් පොලිසි එක ඊට පස්සේ පේ කරන්න නම් ම මොකක්ද කරන්නේ මම යනවා Google එකට ගිහිල්ල මගේ ඉන්ශරන්ස් කම්පැනික නම හලා මගේ වෙබ්සයිට් එකට යනවා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා නවිගේෂන් එක තියනද කියලා ලොගින් එකක් ඊට පස්සේ ලොගින් එකට ගිහිල්ලා නැත්තං පේ කරන මොනහරි ඩිරෙක්ට් ලින්ක් එකක් තියනද බලලා මම එකතුරු ගිහිල තමයි පේ කරන්නේ අපිට සාමාන්‍යයෙන් පුරුදු දෙයක් තමයි මොනවහරි ඔන්ලයින් පලට්ෆෝර්ම් එකට ලොග්වෙන්න ඒවගේ දේකදී අපි දැන් දැකලා පුරුදු වෙලාම අපි දන්නවා වෙබ්සයිට් එකට ගිය ගමන් ඒ ලොගින් බටන එක කොහරි හොඳ විසිපල් තැනක පේන්න තියෙනවා කියන එක හිතන්න ගොඩක් කලාටක නැවිගේෂන් එක වෙන්න පුළුවන් නැවිගේෂන් එකෙත් ගොඩක් වෙලාවට දකුණු පැත්තේ උඩම හරි තමයි ඔය බටන එක තියෙන්නේ දැන් අපේ ඇහැත් පුරුදු වෙලා තියෙනවා අපේ ඔළුවත් පුරුදු වෙලා තියෙනවා මොකද අපි ඕක හැම්වලේම දකින්නේ කොමන් පැට්න එකක් විදිහට ඒ ප්ලේස්මන්ට් එක හිතන්න ඔය වෙබ්සයිට් එකම රීඩිසයින් කරනවා රීඩිසයින් කලාට පස්සේ මෙනු එක හයිඩ් වෙනවා පොඩක් කම්පලෙක්ස් මෙනු එකක් ඇවිල්ලා එතකොට ලොගින් බට්න එක හයිඩ් වෙනවා අර නැවිගේෂන් මෙනු එක ඇතුළේ
කාලෙකට පස්සේ වැඩිය ටෙක් සැවි නැති එක්කෙනෙක් කෙනවා වෙබ්සයිට් එක ඇවිල්ලා පේමන්ට් එකක් කරන්න හිතන්න එයාට කොහෙත්ම ඩිරෙක් ලිංක එකක් පේන්න නැහැ ආපු ගමන් හෝම් පේජ් එකේ පේමන්ට් එක් කරන්න මේ මනුස්සයා අනිවාරෙන් කන්ෆියස් වෙනවා මොකද එයාට පුරුදු වෙලා තිබ්බ දෙයක් එක පාටම වෙනස් වෙලා තියෙන ඉතිං එහෙම උනහම් පස්සේ මොකක්ද වෙන්නේ නෙගිටව් විදිහේ එකන නෙගටව ඉම්පෙක්් එකත් තමයි අපිට ඇත්තරම කරන ඉසස්ල පැත්තර යන්නේ බ්‍රන්් එක තුරු ඉතිං අපිට මේවා වොයිඩ් කරන්න මොනාද කරන්න පුළුවන් මම කියන්නේ නැහැ අලුත් දෙවල් ට්‍රයි කරන්න එපා කියලා හැබැයි අපි කොමන් ප්‍රක්ටිසස් ටිකක් තිනවන ගැන කොමන් ඩිසයින් පැටන්ස් ටිකක් තියෙනවන බලන්න මොනොහරිවා අලුතෙන් දෙයක් ඉම්ප්‍රිමන් කරන්න කලින් කොච්චර කල් ඔයාලගේ කරන්ට් මේ ඉන්න යුස බේස් එක මේකට පුරුදු වෙලා තියෙනවද එතකොට පොඩ්ඩක් අපි අලුතෙන් චේන්ජස් ගේනකොට ඒවගේ රෝලව් කරනකොට පොඩ්ඩක් ස්ටෙප් බයි ස්ටෙප් ඒවගේ රෝලව් කරන පුළුවන්න්න සෑහෙන හොඳයි ඒ වගේම ලොකු චේන්ජස් ඉම්ප්ලිමන් කරන්න කලින් පොඩ්ඩක් බලන්න තව ගැන ලිමිට ියස බේසයක් කරගෙන පොඩි යුස ටෙස්ටිං පාරක් කරලා බලන්න මේ කොහොමද මේකට යුසස්ලා රියක් කරන්න කියලා මොනවගේ ෆීඩ් බැක්ද හම්බෙන්න කියලා බලන්න එහෙම නැතුව අපිට හිතන හින්දා මේක හොඳයි මේක අනිත් සයිට් සොලත් දැන් කරනවා ඒ හින්ද අපේ සයිටකට දැම්මොත් මේක හරියයි එහෙම හිතල විතරක් ඔයාලගේ යුසස්ලාට එක පාර චේන්ජස් පුෂ් කරන්න එපා එතකොට සමහරලාට අපි හිතන්න ඇති විදිහ නෙගිටව ඉම්පෙක්ටක් අපේ බ්‍රෑන්් එකට එන්න පුළුවන් ප්‍රඩක්් එකට සවිස් එකට අපිට හම්බ වෙන්න පුළුවන් අපිට ඒවගේ රිස්කයක් ගන්න ඕන නැහැ අපිට අරවගේ රැන්ඩම්ලි පික් කරලා එක බැග්‍රවන්ස් බිහේවියස් තියෙන ිසකටයත් එට පික් කරලා පුළුවන්න ඉසු ටෙස්ටිං කරන්න අපිට හොඳ අයිඩියයක් ගන්න පුළුවන් කොහොමද මේ චේන්ජස්ටික අපිට ඉස්සරට පුෂ් කරන්න ඕන කියලා එහෙම නැති වුණහම් පස්සේ ලොකු රිස්ක එකක් කරගෙන අපිට ඇත්තරම කියවනම් සමහරලාවට අනවශ්‍ය විදිහේ ෆීඩ්බැක් හින්දා අපිට යුස බේස එක නැති වෙන්නත් පුළුවන් ඉතින් ඒවගේ රිස්කයක් ගන්න කිසි අවස්ථාවයක් නැහැ අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන්කම තිබිද්දි ඉතින් ඒ හින්දා මන්නම් කියන අනිවාර්යෙන් පුළුවන් try කරලා බලන්න ඒ කියන්නේ ලොකු changes push කරනවා නම් සර්විස් එක මොනවා හරි ප්‍රොඩක්ට් එක නැත්නම් සර්විස් එක roll out කරනකොට එකපාර roll out කරන්න එපා පොඩක් try out කරලා බලන්න user testing කරලා මොන වගේ ඒවද හරියන්නේ එතකොට මොන වගේ දේවල්ද මේකට ගේන්න ඕනේ මොන වගේ strategies ද මේකට ගේන්න ඕනේ අලුතෙන්ම දෙයක් introduce කරනවා නම් ඉතිං මේ දේවගෙන පොඩ්ඩක් හිතලා බලන්න මොකද ගොඩක් අයට අර අවුරුදු ගානක් යස් කරනකොට එක සෑහෙන් එකක් හැබිට්ටයක් ගාන්ටකන් යනවා එකන්නේ දන්නවා මෙතන මේක තම බට්නක තියෙනතර මෙත ඉංගල මෙහම කළහම් පස්සේ හරියට අපේ ඔළුවේ අර ඒවගේ ඒක බිල්ඩප් වෙලා එක පොඩක් හැබිට්ටක් වගේ වෙනවා ඉතින් හැබිටක් එක පාරම කඩන්න අමාරු හින්ද එතකොට මිනිස්සු එක පාටම් පොඩක් නෙගටව ඉම්පෙක්ට ඇතමට අනිවාරය හම්බ වෙන්නේ අර ලොකු චේන්ජස් එක පාර පුෂ් කළහම් පස්සේ පොඩ්ඩක් ඒහින්ද එක ලොකු රිස්ක එකක් තියෙනවා මේ ප්‍රශ්නමං ගොඩක්ලට දැකතින රීඩිසයින් කරනකොට ගොඩක් වෙබ්සයිටස් නත්තං බ්‍රන්් රීඩිසයින් වගේ යනකොට ගොඩක්ලට මේ දේ වෙනවා එකන්නේ බලන්න හැම්වෙලේම ස්මූති ට්‍රන්සිෂන්යක් ගන්න කොහොමද පර්ණ ඩිසයින් එක ඉඳන් අලුත් ඩිසයින් එකට කොහොමද අර කොග්නටව ලෝඩ් එක ගොඩක් වැඩි කරලා යුසස්ලට එක පාටම දෙන්න එපා ඔයාලගේ බ්‍රන්් එකේ තියන ඒ ඇස්පෙක්ස් ටික ඔක්කොමටික එක පාරම පුෂ් කරන්න එපා සමට රිබ්‍රන්ඩ් එකක් තුරු යනවන්න පුළුවන් ඔගොල්ලොන්ගේ කම්පන එක නැතන් සර්විස් එක එතකොට කොහොමද ස්මූත්ලි මේ ට්‍රන්සිෂන් එක යුසස්ලටත් ගේන්නේ පොඩක් ඒගෙන පොඩ හිතල බලන්න මීට පස්සේ මොකද එක්ස්පීරියන්ස එකක් කියන එක හැම්වෙලේම අලුත් වෙනවා කියලා හැම්වෙලේම හැමදේම එක පාර පුෂ් කරන්න එපා යුසස්ලට මොකද කොග්නටව ලෝඩ් එක වැඩි වෙනවා කියලා කියන්නේ සමහර අයට තියන එක මෙන්ටල් මොඩල්ස් එක්ක එයාලට ඒක සෑහෙන්න හෙවි වැඩි වෙන්න පුළුවන් එතකොට ඒකෙන් ආය පාරක් නෙගටව ඉම්පෙක්් එක එන්නෙත් ඕගලන්ගේ සවිස් එකට නැතම් ප්‍රඩක්් එකට ඉතින් ඒ හින්ද පොඩක් හිතල බලන්න හැම්වෙලේම කොහොමද ෆැමිලිය විදිහට මේ දේවල් රෝලව් කරන්නේ අලුතේ මොනහරි චේන්ජස් ගෙනවනම් අලුතේ මොනහරි ලොකු චේන්ජස් ගෙනවනම් නැත්නම් රීඩිසයින් වගේ දේවල් පුෂ් කරනවා නම් එතකොට අපිට පුළුවන් ස්මූත්ලි මේවා යුසර්ස්ලට පුෂ් කරන්න. අපි නම් දැන් කතා කරමු හයිවින් ප්‍රින්සිපල් එක. require no prior knowledge to use. මේකත් පොඩ්ඩක් සිමිලර් වගේ පස්වෙනි ප්‍රින්සිපල් එකත් එක්ක බැලුවොත් එහෙම. හැබැයි මේ ප්‍රින්සිපල් එක ගොඩාක්ම ફોකස් කරලා කතා කරන්නේ ෆස්ට් ටයිම් යුසර්ස්ලා. ඒ කියන්නේ හිතන්නකෝ ගොඩක් වෙලාවට
අපේ සර්විසස් වල අපි ෆෝකස් කරන්නේ ප්‍රයෝරිටයිස් කරන්නේ අපේ ඉන්න එක්සිස්ටිං කස්ටමර්ස් ලව නැත්තම් යූසර්ස් ලව. හැබැයි අපිට ඒ වගේම සෑහෙන්න ඉම්පෝර්ටන්ට් යූසර් බේස් එකක් තමයි ෆස්ට් ටයිම් යූසර්ස්ලා කියන්නේ. මොකද තව ලීඩ් එකක්. එතකොට අපිට ඇත්තරම කියනවනම් මේ යුස බේස එක අතාරන්න බැහැ. ඒගොල්ලෝ එක්සිස්ටිං යුසස්ල වගේම සෑහෙන වැදගත්. ඉතින් එතකොට අපි හිතන්න ඕනේ අපි කොහොමද පලටෆෝර්ම් එකට නත්තන්ගේ සර්විස් එකට මේ ගොළඟ ස්මූත්ලි ඔන්බෝඩ් කරන්නේ. එතකොට කොහොමද ෆස්ට් එක්ස්පිරියන්ස් එකෙන්ම මේ සර්විස් එක එපා කරවන්න නැතුව දිකටම මේ සර්විස් එක යස් කරන ගානට එයාලට එක්ස්පිරියන්ස් එක හදන්න කියන එක. ඉතිං ඒක මංකිවේ එක්සිස්ටිං වගේම ෆස්ටයිම් යසස්ලා සෑහෙන්න ඉම්පෝර්ටන්. ඉතිං අපි හිතන්න ඕන එතකොට කොහොමද මේ ගොලන්ට මේ ඔන් බෝඩිං ප්‍රසෙස් එක ස්මූත් කරන්න කියලා. එකැනේ ගොඩක් කලාවට පිතන දෙයක් තමයි අර අලුතෙන් දෙයක් කරනවනං ඒදේ අලුතෙම ඩිසයින් කරන කළ හිතන් ඉන්නවනේ එහෙම නැහැ. මිනිස්සුන්ට ඇතරම ලේසි තේරුම් ගන්න පාවිච්චි කරන්න එයාලට මීට කලින් මොනහරි දෙයක් පාවිච්චි කරලා එක එක්ස්පිරන්ස එකක් තියෙනවනම් එහෙම නැත්තං අහලා හරි තියෙනවනම්. අපි අර මතකත් දන්න අපි කතා කලා තුන්ගල් පින්සිපල කතාකොට එක්ස්පෙක්ටේෂන්සල. ඉතිං මම කියන්නේ තර අපි හිතන්නක ෆස්ටයිම් සස්ලා කිව්හම් පස්සේ මීට කලින් සවිස්සක යස් කල නැතිවන්න පුළ මොක දෙක වැඩිපුර යුස්ුවෙන් නැති සවිස්සයක් හිද එහෙම නැත්තං අලුත්ම සවිස්සයක් වෙන්න පුළුවන්. එතකොට අපි ගොඩක් කලාවට මේ සර්විස් එක යස් කරන්නන්නේ අසම්ෂන්ස් ගොඩාක් එක්ක. එතකොට අපි හිතන විදිහේ අර එකැනේ හැමෝටම අර පුරුදු විදිහ එක්ස්පිරියන්සය කම්බ වෙන නැත්තං අනි වාරෙන් මොකක්ද වෙන්න ඩිසපොයින්ටඩ් වෙනවා ඒ යුසස්ලා. එතකොට සමහරලාවට ආයි පාරක් ප්‍රඩක්් එකට සර්විස් එකට එන්නේ නැහැ. එතනීම සමහ ඩ්‍රොප් වෙලා යන්න පුළුවන්. අපිට මේක අවොයිඩ් කන මොනද කරන්න පුළුවන්. අපිට පුළුවන්තරන් යස් කරන පුළුවන්නම් ඔන් බෝඩිං එක ස්මූත් කරන්න හිතන්න සමහල්ලාවට අපිට ටූල් ටිප්ස් වගේ යස් කරන්න පුළුවන්නම් හොඳයි. නැත්තං අපිට පුළුවන් ඉන්ට්‍රඩක්ෂන් වීඩියක් වගේ දෙවල් අපිට යස් කරන්න පුළුවන්. එහෙම නැත්තං අපිට මොනවහරි ගයිඩ් එකක් තියෙනවන අපිට ගයිඩ් එක වගේයක් දෙයක් පුළුවන් කරන්න. එහෙම නැත්තං ඕගොල්ලෝ සවිස් එක ප්‍රොවයිඩ් කරන්නේ ඉන්පර්සන් නම් අපිට පුළුවන් කස්ටම සවිස් පැත්තෙන් ඒගොලන්ගේ ඒ පැත්ති ඉම්පරූ කරන්න පුළුවන් කොහොම අලුත් සවිස එක අලුත් කස්ටම කෙනෙක්ට සවිස ඉටියස් කරන මොනවදවල්ද කරන්න ඕනේ. අපි කොහොමද යාලට උත්තර දෙනම් උත්තර දෙන්න තට මොනවගේ දේවල් අපි යාලට කියල දෙන්න ඕනේ. අපිට වගේ දේවල් ඇත්තරම කියනවනම් කරන්න පුළුවන් නිව යස කෙනෙක් ඔන් බෝඩ් කරනකොට සර්විස් එකට. ඉතිං එහෙම උනොත් එහෙම ඇත්තරම කියවනම් යුසස්ලා කලබල වෙන්නේ නැහැ බය වෙන්නේ නැහැ. මොකද එයාලා දන්නවා හැම්වෙලහෙම හරි මේකේ මේකට බොඩක් ෆැමිලිය මං මේක කලින් වෙන ඒවා යස්කරත්ම මේක දැකලා තියෙනවා. අපිට ඒවගේ ෆිලිංයක් කෙනවනේ. අපි ගොඩක් කියලාට අලුතේ මොහරි සවිස්සයක් යස් කරනකොට අපි ඉස්සල්ලම් බලන්න මොකක්ද අර තනියෙන් මේක කොහමරි කරගන්න පුළුවන් කියලන්න බලන්නේ. ඉතින් මම හිතන්නෙත් අපිට ඒ වගේ කරගන්න පුළුවන් වෙන්න නම් අපිට ඒ වගේ සිමිල ඉන්ඩස්ට්‍රීස් වල තියෙන ෆැමිලිය දේවල් එක්ක තම අපි ගොඩක් කියලා ඩීල් කරන්න ඕනේ. එතකොට ඒ දේවල් එක් අපිට පුළුවන්නම් අපේ එක්ස්පිරියන්ස් එක ස්මූත් කරන්න ඒ වගේ ඩිසයින් පැටර්න්ස් යස් කරන්න සමහර විට ඒ වගේ කම්පෝනන්ස් යස් කරන්න අතන අපිට ඒ වගේ දේවල් යස් කරන්න පුළුවන් නම් මාරම ලේසි. මොකද මං අර කලින් කිව්වා වගේ අපිට සර්විස් එක පටන් සර්විස් එක නැත්නම් ප්‍රොඩක්ට් එක ෆස්ට් ටයිම් යස් කරනකොට අපි පුළුවන්තරන් ට්‍රයිෝඩ් කරනවනේ ඔක්කොම ටික ක්ලික් කරලා බලලා අපි ට්‍රයි කරලා බලනවා මේක කොහොමද වැඩ කරන්න කියලා. අපිට තේරෙන්නේ නැත්තම් ඇත්තටම කියන අපි නැත්තම් කස්ටමර් කෙයාව එකක් රීච් කරනවා නැත්තම් අපි වෙන කායින් හරි අහගන්නේ අපිට තේරුම් නැති වුණොත් එහෙම තමයි. ඉතින් මම හිතන්නේ අපි ඒ ගැප් එක තමයි මෙතන ෆීල් කරන්න ඕනේ. මොකද අපිට පුළුවන් එතකොට හෙල්ප් සෙන්ටර් එක පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරලා තියන්න පුළුවන් නම් මනුස්සෙක්ට ගිහිල්ලා තනියෙන් සර්ච් කරලා බලලා මේක හොයාගන්න පුළුවන් අපිට පුළුවන් නම් හෙල්ප් සෙන්ටර් එක ඉම්ප්‍රූව් කරන්න නැත්නම් කස්ටමර් කෙයා සර්විස් එක පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරන්න පුළුවන් නම් ඒජන්ට්ලත් එක්ක කොහොමද මේගොල්ලන්ට ඔන් බෝඩ් කරනවා නම් අලුත් යූසර් කෙනෙක් කොහොමද එයාට උදව් කරන්නේ ඒ වගේ දේවල් කරන්න පුළුවන් නම් ඒකයි මම කිව්වේ කලිනුත් ඒක සෑහෙන්න හොඳ දෙයක්. මොකද අපිට නිව යුසස්ලා කියන යුසර් බේස් එක කීයටවත් අතාරින්න බෑ.
එහින්ද හරි අපි යනම් දැන් කතා කරමු 7 වෙනි ප්‍රින්සිපල් එක ගැන අද අන්තිම ප්‍රින්සිපල් එක be agonistic of organizational structures මේක ටිකක් කම්ප්ලෙක්ස් සිනාරියෝ එකක් මේකත් අපිට එක්සාම්පල් එකක් ගත්තොත් එහෙම හිතන්න එක සර්විස් එකක් තියෙනවා ඒ සර්විස් එක ප්‍රොවයිඩ් කරන්න එක ආයතනයකට වඩා ඒ කියන්නේ ආයතන කිහිපයක් ඉන්වෝල්ව් වෙනවා එතකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා මේ process එක කම්ප්ලෙක්ස් වෙනවා කියලා මොකද end to end එක organization එකකින් සර්විස් එක ප්‍රොවයිඩ් කරනවා වගේ නෙමෙයි ඒකට organizations ගොඩක් එකතු වුණාට පස්සේ සෑහෙන්න කම්ප්ලෙක්ස් වෙන process එක. ඉතින් ඇයි මේක මෙහෙම වෙන්නේ? අපි ඉස්සෙල්ලා මේක බලමු. එහෙම වෙන හේතුව තමයි එක එක entities වල තියෙන එක එක processes වෙන්න පුළුවන්. එක එක systems වෙන්න පුළුවන්. එතකොට ඒව වල data sync up වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණාම පස්සේ අපිට ගොඩක් වෙලාවට තැන් තැන් වලට ගිහිලා රස්සාදු වෙන්න වෙනවා ආයි පාරක් ෆෝම්ස් පුරවන්න වෙනවා එක එක ඩොකියුමන්ට් සබ්මිට් කරන්න වෙනවා සමහරට මේ එකම ඩේටා ටික දෙන්න එකම ෆෝම් සෙට් එක එක තැන් වලට ගිහිල්ලා ආයි පාරක් ෆිල් කරලා අපිට දෙන්න වෙනවා මෙන්න මේ රීසන් එකේ හින්දා ඊට පස්සේ එක එක එන්ටිටි එකේ තියෙන ප්‍රොසෙසර්ස් වෙනස් වෙන්න පුළුවන් කියලා මම කලින් කිව්වනේ එතකොටත් ගොඩක් වෙලාවට මොකද්ද වෙන්නේ සමහරවිට එක තැනකට ගියහම පස්සේ එතන දෙන්නෙක් ගාවට යනකොට සයින් කරන්න. තව තැනක සයින් කරන්න ඕනේ නැහැ. තව තැනක සීල් එකක් ගන්න ඕනේ අර. මේ වගේ සෑහෙන්න කම්ප්ලෙක්ස් එකක් තියෙනවා. ඊට පස්සේ තව මොනවද දන්නවද? හිතන්න ඒගොල්ලෝ යූස් කරන ටර්ම්ස් වෙනස් වෙන්න පුළුවන්. එයාලගේ තියෙන මොනවා හරි කන්ඩිෂන්ස් වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. තව දෙයක් තමයි ඒගොල්ලෝ යූස් කරන ලැන්ග්වේජ් එක. කියන්නේ සමහර ඒ ප්‍රොසෙස් වලට කියන නම් මෙහෙම වෙනස් වෙන්න පුළුවන්. එතකොට එක එන්ටිටි එක කියනවා එක නමක් එකම දෙයට තව තැනක් කියනවා තව නමක්. මේ වගේ දේවල් වුණාම පස්සේ මොකද්ද වෙන්නේ ගොඩක් වෙලාට යූසර්ස්ලා පුළුවන් තරම් කන්ෆියුස් වෙලා තමයි ඊට පස්සේ ඒ සර්විස් එක ගැන එක්ස්පීරියන්ස් එක මොකක්ද ඇහුවොත් එහෙම කවදාවත් කවුරුත් කියන්නේ මාරම එෆෙක්ටිව් මාරම පොසිටිව් එක්ස්පීරියන්ස් එකක් අපිට හම්බුනේ කියලා කියනවා සෑහෙන්නම අඩුයි. වෙන මුකුත් ඕනේ නැහැ. ඔයාලා හිතලා බලන්න එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම ඔයාලට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඕනේ. ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඕන නම් ලංකාවේ කොච්චර තැන් වලට ඔයගොල්ලෝ යන්න ඕනේද? ඔයගොල්ලෝ මොර ඩිපාර්ට්මන්ට් යන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙ පාරක් ට්‍රයල් වලට වෙන තැනකට යන්න ඕනේ. තව මෙඩිකල් එක ගන්න තව තැනකට යන්න ඕනේ. මම හිතන්නේ දන්නවනම් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලන්ට ඒක කොච්චරම ෆ්‍රස්ට්‍රේටින්ද කියලා මතක් වෙනකොට. ඉතින් මේ වගේ දේවල් නොවෙන්න අපිට මොකද්ද කරන්න පුළුවන්? මේ කියන විදිහට එක රීසන් මේකලෝ තියෙන එක සොලියුෂන් එකක් තමයි අපිට පුළුවන් නම් ඒ කියන්නේ වෙන වෙනම එන්ටිටිස් තමයි තියෙන්නේ වෙන වෙන ඕගනයිසේෂන්ස් තමයි තියෙන්නේ හැබැයි සර්විස් එක ප්‍රොවයිඩ් කරනකොට එයාලට පුළුවන් නම් එක ප්‍රොසෙස් එකක් හදාගන්න හැමෝටම ෆලෝ කරන්න පුළුවන් විදිහේ එතකොට අපිට පුළුවන් වෙනවා පොඩ්ඩක් මේ එක්ස්පීරියන්ස් එක ස්මූත් කරන්න තියනට වඩා ඒකෙත් අපිට මේකලෝ කියනවා පුළුවන් නම් සිස්ටම් එකක් හදන්න පුළුවන් නම් ඩේටා ටික සින්ක් අප් වෙන විදිහට එතකොට ඇත්තටම කියනවා නම් හැසල් එක සෑහෙන අඩු වෙනවා. ඒ වගේම යූස් කරන ටර්ම්ස් එතකොට කන්ඩිෂන්ස් වගේ දේවල් හැම එකේම එක විදිහට කමියුනිකේට් කරන්න පුළුවන් නම් හොඳයි. තව දෙයක් තමයි ඔයගොල්ලෝ යූස් කරන ලැන්ග්වේජස් ඒ කියන්නේ මොනවා හරි යූස් කරන වචන වගේ දේවල් ටර්ම්ස් වගේ දේවල් ඒ කියන්නේ සර්විස් එක ලබා ගන්න පුද්ගලයාට තේරෙන විදිහට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් විදිහට යූස් කරනවා නම් ඒකත් හොඳයි. මොකද එතකොට එයාට පුළුවන් තේරුම් ගන්න එයාට මොකද්ද මේ සර්විස් එකේදී එයාගේ පැත්තෙන් කරන්න ඕනේ. එයා මොකද්ද එක්ස්පෙක්ට් කරන්න ඕනේ. ඒ වගේම එයාට මොකද්ද හම්බෙන අවුට්කම් එක කියලා. මොකද අපිට නැත්තම් අර අපි ෆස්ට් ප්‍රින්සිපල් එක කතා කළා වගේ නේමින් කියන එක අවුල් ගියොත් එහෙම සෑහෙන දේවල් ටිකක් අවුල් යනවා. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් නම් ඒ දේවලුත් පොඩ්ඩක් හදා ගන්න ඒක සෑහෙන හොඳයි. ඉතිං මේක මම මෙච්චර ඉක්මට එක්ස්පේන් කලාට මේක සෑහෙනම කම්පලෙක්ස් තේරයක් එතකොට මේක ඇප්ලයි කරනවා කියලා කියන්නේ ඊට වඩා සෑහෙන්නම අමාරු දෙයක් එතකොට එකට සෑහෙන එෆර්ට් එකක් යනවා ටයිම්යක් යනවා ඇප්රූවල්ස් වගේ දේවල් එන්න ඕනේ මොකද එන්ටිටීස් ගොඩක් ගැන තමයි අපි කතා කරන්නේ එකම සර්විස් එක ප්‍රොවයිඩ් කළාට ඉතින් මේ වගේ කම්පලෙක්ස් සිනාරියෝස් වලදී සොලියුෂන්ස් හොයන්න ගියාම සෑහෙන්නම අමාරුයි යුසර්ස්ලගේ පැත්තෙන් හිතන්නත් ඕනේ එතකොට එන්ටිටි එක පැත්තෙන් හිතන්නත් ඕනේ ඒ තියෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් ගැන හිතන්නත් ඕනේ එතකොට පොඩි නෙමෙයි ලොකු කම්ප්ලෙක්සිටි එකක් තියෙනවා මේ වගේ දේවල් හැන්ඩල් කරනකොට හරි ඉතින් එහෙනම් අද ප්‍රින්සිපල්ස් 4
අපි කතා කරලා ඉවරයි. මම හිතනවා ඕගොල්ලන්ට මේ ප්‍රින්සිපල්ස් ටිකත් හොඳට තේරුම් ගන්න ඇති කියලා. ප්‍රශ්න තියෙනවා නම් මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අනිවාර්යෙන් DM කරන්න නැත්නම් කමෙන්ට් එකක් හරි දාන්න. අපි එහෙනම් next වීඩියෝ එකෙන් තව ප්‍රින්සිපල්ස් ටිකක් එක්ක හම්බෙමු. හරි. එහෙනම් thank you. Bye.